කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් නඩමිමං සිහිනෙන් ඔබ සොයන්නම්. Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්නව නේද? මුලින්ම සමාව ගන්න ඕන දවස් 12ක් මට vlogs දාන්න බැරි වුණා. sorry මම ගොඩාක් busy වුණා මේ අප්‍රේල් මාසේ. එක දිගට දාන්න promise. හරි. ඉතින් ගොඩක් අය මගෙන් අවුරුදු vlog එක ඉල්ලලා තිබ්බා. TikTok එකේ මට comment පවා දාලා තිබ්බා. ඔන්න අපි බලමු අවුරුදු දවස කොහොමද ගෙවුනේ කියලා. ඉතින් මේ දවස නම් මට මතක නෑ කොහොම හරි මේකේ vlog එක දවස් 3ක vlog එකක්. හිතන ඔක්කොම එකට දානවා කියලා. මොකද කැවිලි හැදුවේ අපි අවුරුද්දට කලින් දවසේ. ඊට පස්සේ අපි අවුරුදු කෑමක් දුන්නා. ඒ ඔක්කොම මම එක vlog එකේ දානවා කියලා හිතුවා. අපි මුලින්ම මුං කැවුනුයි කොකිසුයි ඒව හදාගත්තා. මේ තියෙන අපි හදාගත්ත ටික කොකිස් නම් මම තමයි හැදුවේ ළමයි. හරි ඒ ටික ඔක්කොම හදලා ඉවරලා ඉතින් ඕගොල්ලෝ දන්නවනේ සුපුරුදු පරිදි මේගොල්ලෝ රචින්න වලට බයයි. ඒ දවසේම මෙන්න මෙහෙම තමයි හිටියේ. මෙදා පාර අවුරුදු උදාව තිබ්බේ 3යි ගානකටනේ කොහොම හරි මම නිදාගත්තා. 11යි ගානකට නිදාගෙන ආයි අම්මා නැකිටෙව්වා කිරි උතුරන්න ඕන හින්දා. හරිද? හරි. ඉතින් දැන් කිරි ඉතිරෙන්න හදන්නේ හැම පාරක් වගේම ඔන්න මම ඔයගොල්ලොත් එක්ක මේක ෂෙයා කරගන්නවා. ඉතින් හැමෝටම සුබ නිරෝගිමත් අලුත් අවුරුද්දක් වෙන්න ඕන. මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝගෙම සිතුම් පැතුම් තියෙන ආසාවන් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි ඊට පස්සේ මම ආයි නිදාගත්තා. ඉතින් නිින්ද ගියේ නෑ ළමයි ඇත්තටම කැඩි තමයි නිින්ද ගියේ. මේ කෑම මේසෙ හදනවා මොකද 6 ගානකරනේ තිබ්බේ. දඩබඩ ගාලා හැදුවා. ඔය ආස්මියව නම් අපි හැදුවේ නෑ. අයියා ගෙනාවා පැණිවලලු. මොකද අපේ අයියාට කෑම මේසෙ ගානට තියෙන්න ඕනේ. එයාගේ ඉස්සෙන් ඉඳන් තියෙන එකක්. ඉතින් එයා ගෙනාවා. සැනින් සැරේ රචින්න ගහනවා ළමයි. මං ඉතින් අරගොල්ලෝ වඩා ගන්නවා. සුපුරුදු පරිදි අපේ අවුරුදු කේක් එක දුන්නේ කවුද? ඔයගොල්ලෝ දන්නවම කියන්න ඕනේ නෑ. අපේ ඩීල්ස් ෆුඩ්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඩීල්ස් ෆුඩ් ගේ කේක් ගැන රස මං හැම තිස්සෙම කියනවා ඒක ඔයගොල්ලොන්ට මම හිතන්නේ අහලා මැතිලා ඇති. යාගේ කේක් මාර රසයි අපි ගන්න යාගෙන්. මං ඇන්ද මේක ළමයි කහපාටනේ තිබි වර්ණේ අතර මට කහපාට තිබි මෙන්න මේක මං ඉතින් මේක ඇන්දා පාට නෙමෙයි අතර මට තඹ පාට නේද තිබ්බ යන්න ඒකට ඉතින් යන එකක් තමයි ඇන්දේ කොහොම හරි අම්මත් ඇන්ද ඒ පාට අයියත් ඇන්ද ඒ හින්දා ඉතින් මං හිතුවා මම මේක අඳිනවා කියලා මේ කිව්වේ ලාෂා ක්ලෝතින් පේජ් එකෙන් මම මේකේ ඩීටේල්ස් ටික දාලා තියෙනවා TikTok එකේ ගිහලා බලන්න TikTok එකේ ඉන්න අය නම් දන්නවා ඇති හරි ඉතින් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතරෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝගේ තියෙන හැම බලාපොරොත්තුවම ඉෂ්ට වෙන්න ඕන. හැමදාම hina වෙලා ඉන්න ලැබෙන්න ඕන. ඒක තමයි ලොකුම ගෝල් එක. හිතේ අර දුකක් නැතුව හැමදාම hina වෙලා ඉන්න හැමෝටම ලැබෙන්න ඕන. හරි එහෙනම් යන් කන්න බඩ කිරීමට. හරි මම මේක බෙදාගත්තට ළමයි කොහොම හරි අපි මුලින්ම චුට්ට කන්න එපා ආහාර අනුභව වෙලාවට මම මේක බෙදාගෙන එමම තිබ්බා ඊට පස්සේ තමයි අපි වෙනම කෑව අපි අර පුරුද්දක් විදිහට කරනවා
සුපුරුදු පරිදි මං කෑවා මාරම් බඩගිනි. ඒ කියන්නේ නෝමල් එහෙම ඉන්නවා. දැන් අර මේක දන්නවනේ වෙලාවට කන්න ඕන කියලා මං හිතන්නේ ඒ හින්දාද කොහෙද පට්ටම බඩගින්නේ මං හිටියේ. මං කිරිපත් කාලා මං ආයි ගිහලා බෙදාගත්ත ඒ තරමට බඩගින්නේ මම හිටියේ. මෙයාලා තාම බය ඉන්නේ. අයි සැරින් සැරේ මේ රචින ගහනවනේ. බුදුනෝලක බාස්ස කන්න ඕක. ඔව් තුබාලුට උද්දා. එක කපන්නයි අර. හරි එනම් මොකද? ෆොටෝ එක වීඩියෝ එක ස්ලෝ මොෂන් අනේ මම නම් ඉන්නේ. ටක් ගාලා මෙයා ග්‍රූමෝස්. හදේ කපන්න. දැන් ගෑනේ ඔයගොල්ලෝ දෙන්න කවුද ඕනේ කියලා. Let's cut it. එන්නේ බියෝ එක ඇරියට තෝකේ ඉන්නේ දැන්ම අල්ලගත්තේ. ඔතෙන් වෙලා ඉන්නේ. දෙක දෙන්නවා. කොන්නේ කොට් ඇයි කෑ ගහන්නේ යාට? අර නියම බල් පාවනේ. පුතාට කාගව්වා අම්මා? මග පුතාට අම්මා කාගව්වා? අම්මා හපන්න. අම්මයා දැන් අපි දැන් තමයි නෝ. මේක බෙදනවද අම්මේ? අනේ මොක බෙදන්න එපා. අර අම්මා අම්මා ඔයාගේ බෙද බේකරත් ඉවරයි. මුන්ට කන්න දුන්න අපිට කය. අද ඔයගොල්ලෝ කවන්න ඕනද? නෑ. හැවි බර්ත්ඩේ එක දෙනවා මට. ඇත්තටම ඈ? කිරි ඉස්සා. කිරිස්ස. ඉස්සා කීරි බව. හැමදාම ඉන්නෝ. අපේ තාත්තට චාරිත්‍ර ටික හරියටම කරන්න ඕනේ. එයා සැරින් සැරේ කතා කර ගන්නවා. දැනුත් අර ඉතිරිපු කිරි ටික ඉහින්නේ කියන්නේ අපි ඒක කරනවා. තාත්තා මතක් කරනවා අපිට කරාද කියලා. එයා අර රටේ හිටියට අර කොහොමද ළඟ වගේ තමයි හැමතිස්සෙම කතා කරනවානේ. හරි ඉතින් ඔන්න අවුරුදු කෑම මේස ඉවරයි. දැන් තියෙන අපේ ගෙදර අවුරුදු කෑම දෙන දවස. මං කිව්වා ඔයගොල්ලන්ට මේක දවස් 3ක vlog එකක් කියලා. අපි ඒ කියන්නේ හැම පාරම පුරුද්දක් විදියට අවුරුදු කෑම දෙනවා. ඉතින් අද දවසේ තමයි අපි දාගෙන තියෙන්නේ. එතකොට අර ඔක්කොම අල්ලම එකට එකතු වෙනවා. අවුරුදු දවසට විතරනේ අපි කට්ටියම ඔක්කොම එකතු වෙන්නේ. ඊයසා තමයි අපේ කුක්. පොලියගේ දාලා තෙල් වැඩි නැද්ද? බටුපති නැති වැඩි. අර ළමයි මෙහෙම හිටියට මට සෙම හරිද පුදුම සෙමක් හැදුනේ මට. කොහමරි සති දෙකක් විතර තිබ්බා ඒ සෙමේ. දැනුත් ඔය එහෙම තියෙන ගමන්. හැබැයි දැන් නම් හොඳයි මම මේ වීඩියෝ එක වොයිස් දානකොට. වෙල්කම් ඩ්‍රින්ක් එකට ෆලෝඩ හදන්න තමයි යන්නේ මායි අයියයි. මම මේක ළමයි ගෙනල්ලා තියාගත්තේ සති දෙකකට කලින් මට හදාගන්න. මට ඒක එහෙමම අමතක වෙලා ඒක එහෙමම තිබ්බා. මේ තියෙන අර කවලන් එකටයි බටු මෝජ් එකටයි ඒ ටික වෙනම අම්මා දැන් හදා හිටියේ. අම්මයි අපේ පුංචි මම එකතු වෙලා ෆලෝඩ එක හැදුවා. මෙතන තනිකර කෑම ටිකක් තමයි යන්නේ ළමයි. හරිද කෑම vlog එක අපි බටු මෝජු හැදුවා. ඔතන අපි චිකන් ටික නිකන් බැදගෙන තියාගත්තා ඒක හදන්න. පේනවනේ කුස්සිය නිකන් වන කැලේ වගේ හදනකොට. තිබ්බේ දැන් මම මේ මේක දන්නවනේ ඔයගොල්ලෝ අපි ෆ්‍රෙෂ් මිල්ක් දාලා ඊට පස්සේ මෙන්න මේකෙන් ටිකක් දැම්මා. අපි ඒ වුණාට ළමයි අයිස්ක්‍රීම් උත් ඇඩ් කරා. ඔයගොල්ලෝ හදනවා අයිස්ක්‍රීම් ඇඩ් කරන්න වැනිලා මාරම රසයි. අපි වෙනම චියාට දානවා කියලා හිතාගත්තා ඒත් නෑ මේ පැකට් එක ඇතුලේ ඔක්කොම තියෙනවා. අර ජෙලි කූරු ඔක්කොම තියෙනවා. ඇත්තට මාරම රසට ආවා මේ ෆලූඩා එක නම්. අයිස්ක්‍රීම් ටිකක් දාන්න කියන්නේ ඒකයි ගොඩ. අනේ ඉතින් දෙයට ගේන්න දැන් ගෙනාවේ නෑ. කවන්නේ කවන්නේ. මම කිව්වත් අයිස්ක්‍රීම් දානවා කියලා තීරණය කරේ. ඒක හැදුවට පස්සේ ඊට පස්සේ දැන් බීව්වට පස්සේ තමයි තේරුන්නේ අයිස්ක්‍රීම් තමයි රසයි කියලා. හරි ළමයි. දැන් දින අවුරුදු කෑම දෙන දවස මම මේක තමයි ඇන්දි ටක් ගාලා ගවුමක් දාගත්තා. මොකද වැටික් කරගන්න ලේසි හින්දා. හලෝ. හයි අද අප්‍රේල් 16ද? මොකද 16 අද අපි ගෙදර අවුරුදු කෑම දෙනවා. මං හිතුවා අවුරුදු vlog එකයි අවුරුදු කෑම එකයි දෙකම එකට දාන්න කියලා. ඉතින් ඒකත් බලමු කොහොමද එන්නේ කියලා. ඊයේ පොඩක් කෑම හැදුවා මං චුට්ටක් ගත්තා. එහෙනම් බලමු අවුරුදු vlog එක කොහොමද වෙන්නේ කියලා. හරි දැන් චිකන් එක හැදෙන ගමන් චිකන් එක නම් රසටම ආවා. දැවිල්ල නෑනේ වැඩි. කොහොම චුට්ටක්
ඩල ටික නම් අපේ අයියලාට උඩයි වෙනම අවුරුදු එකක් කියනනේ එකකට මෙතන තමයි කැමේසි හදන්නේ දැන් මේක තාම හදලා නැහැ දැන් හදන්න ඕන අයියම එකතු වෙලා සැලඩ් එකක් හැදුවා මම අයියා එකතු වෙලා මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම් ඉන්නේ කවලන් එක පස්සේ හදන්නේ මේ තියෙන ළමයි මම අවුරුදු 20ට ගිහලා මම දිනපු තෑගි ළමයි හරිද ඒක එහෙම මුඩ තියලා තිබ්බා ඔයගලන්ට කිව්වා මට ඒකේ vlog එක ගේන්න බැරි වුණා සෝරි ඉවෙන්ට් එකකට ගියා අවුරුදු 20කට මම ඒකේ ගිහිල්ලා මම ඇත්තටම දෙකට එනවා කියලා හිටියේ මම තේආරයට ගිහිල්ලා ඒකෙන් මම වින් කරා එහෙනම් මට රෑවට ඉන්න උනා මගේ තෑග ගන්න ඊට පස්සේ මට හිතුණා අනියෝ අපරාධ මට vlog එක රෙකෝඩ් කරගන්න බැරි වුණා කියලා කවන්න නැහැ ඉතින් කවන්න ඉට්ස් ඕකේ හරි ඔන්න ඔය තියෙනවා මගේ ඩෙසර්ට් ටික අපි හදපු ඩෙසර්ට් ටික කස්ටර්ඩ් එකක් හැදුවා ඔය ජෙලි එකලම පාට වෙලා දෙන ජෙලි ගොඩක් දාලා කවලම් වෙලා කට්ලට් හැදුවා අපි ඊයේ ඒ ටික වෙනම මෙහෙම තියාගත්ත දැන් ඒ ටික මම තමා තනියම බදින්න යන්නේ ඉතින් එකක් බැදලා බැදුපු එකම මම කෑවා ළමයි රසද කියලා බලන්න. ඇත්තටම රසයි. මම කොහමද උදේට කාලා නෙමෙයි ඉන්නේ. සැරි සැරේ එක එක කෑවා. ඊට පස්සේ මට දවල්ට පොඩ්ඩක් මම කාගත්තේ මට කන්න බෑ බඩ පීරිලා. හරි අපි දැන් සලාදේ හදාගමු. ටක් ගාලා හදාගත්තා ළමයි. මොකද කට්ටිය ආවා. දරබඩ ගාලා වීඩියෝ ටිකක් වට ගන්න බැරි වුණා. කෝදුව දන්නේ හරි ඉතින් කොහමරි කට්ටිය ආවා මට අතර වීඩියෝ එක ගන්න බැරුණා මම ඊට පස්සේ පස්සේ තමයි මතක් කළා ආයි ගත්තේ මොකද මම ට්‍රැක බයින මට අමතක වෙනවා මම ඩේ බ්ලොග් එකක් රෙකෝඩ් කරනවා කියලා ඉතින් ඔහොම තමයි මේ ඉන්නේ අපේ පොඩි අක්කා එයා රට ඉන්නේ රුමේනියාවල ඉතින් යාවත් ගත්ත මම vlog එකට හායි කියන්න එසෙන් වේවා මේ අපේ වයිට් එක කෙලගිලින්න එපා. මේ බලන්නකො. ඕක පොඩියට කැපුවේ ඇත්තේ. හරි හරි පොඩියට හරි ලොකුවට හරි. ඉන්දියන් ප්‍රීමියර් ලින්ක් එක ඔයගලන්ට සෙට් වෙන්න පුළුවන් මෙල්බෙට් එක. ඔයගලන්ට පුළුවන් ලයිව් මැච් බලන ගම කවුරු දිනයිද, කවුරු වැඩිපුර ලකුණු ගහයිද, කවුරු වැඩිපුර හය පාරවල් ගහයිද කියලා ලන්සු තියලා ටැග් දිනා ගන්න. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන එක එක මිනි ගේම්ස් ඔයගලන්ට ඒවත් ප්ලේ කරන්න පුළුවන්. දැන්ම Google එකට ගිහලා සර්ච් කරන්න සයිට් එකේ නම මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා. විතරක් නෙමෙයි ඔයගලන්ට සල්ලි ඩිපොසිට් කරන්න වගේම සල්ලි ගන්නත් මෙන්න මේ දේවල් යූස් කරන්න පුළුවන්. බයි. හරි ඉතින් මෙන්න තියෙනවා ඩෙසර්ට් ටික කොහමද මෙතන දැන් භාගයක් ඉවරයි ළමයි ගණන් ගන්න එපා මට අමතක වෙනවා කොහමද මාත් ටක් ගාලා කෑවා මම දන්නවා මම දැන් කන්න වෙන්නේ නැහැ කියලා මම පොඩ්ඩයි කෑවේ මට මේකත් වැඩි වුණා ඊපස්සේ කාලා කරලා ඉවර වෙලා අපි දැන් යන්නේ උඩට සින්දු කියන්නේ දැන් වෙලාව 2:00 වගේ වෙන්න ඇති කට්ටිය කාලා කරලා සමහරක් ගියා අපි දැන් උඩ සින්දු කියන්නේ යන්නේ හරි සින්දු අහලම ඔයගොල්ලෝ vlog එක ඉවර කරන්න එහෙනම් thank you video එකනකම් බලුවට subscribe කරන්න අමතක කරන්න එපා සින්දු අහලම යන්න bye අපට අප හිමි නෑ ලෝකේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ මදස බලාහිමි දෙතොල් ලොංගනේ මට හසින් සැරසෙවේ දෙනෙත් නොකරික මාගරනෝ දෙතොල් සිනමා
දේශිත ගොඩේ මල්වායේ මාගේ සඳලේවා ඉදුනීර දෙදුගාව දැනෙනි සදා